මේ වීඩියෝෙන් කතා කරන්න දුක්බර පුවතක්. ඔයාලා දන්නවා හිරුස්ටා එකේ හිරු කිරුළ දිනාගත් චමෝත් කවිස්ක. ඔහුට අද පාන්දර එකට පවන කාලය තුළ කවුරුහෝ පිරිසක් ඇවිල්ලා ඔහුගේ වාහනයට ගිනි තියලා තියෙනවා. ඇත්තටම මේක තාම ස්වභාවිකව ඇතිවෙච්ච ගින්නක්ද නැත්නම් කවුරු හරි ගිනි තියලාද කියලා තාම හොයාගෙන නැහැ. ඒ පිළිබඳවත් වැඩිදුර විස්තර අනිවාර්යෙන් පොලිස් විමර්ශන වලින් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඔහු කියන විදිහට නම් දැනට මේක අනිවාර්යෙන් කවුරු හරි විසින් ඔහුට කරපු දෙයක්. මේ වීඩියෝ දැක්කම ඔයාලට පේනවා මේක ගිනි තැබීමක් වුවත් වාහනේ ලොකුවට පිලිස්සලා නැහැ. මේක සාමාන්‍යයෙන් ගිනි තැබීමක් නොවෙන්නත් පුළුවන්, ස්වභාවික ගින්නක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි බලමු මේ පිළිබඳව පොලිසිය විසින් විමර්ශන කරලා අනිවාර්යෙන් හොඳ නිගමනයකට එන්න පුළුවන් වෙයි අපිට. මොනවා වුණත් මේක ගිනි තැබීමක් නම් මේ වගේ උඩට එන තරුණයෙක්ගේ හීනවලට මෙහෙම රස් වෙන එක ඇත්තටම වැරදි. අපි ඔහුට උනත් කියන්නේ අනිවාර්යෙන් මේ වගේ දෙයක් වුණාට සැලෙන්න එපා. ඔයාලට පුළුවන් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ටික අනිවාර්යෙන් සාර්ථකව කරගන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන් හම්බෙමු. අපි අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න. මේ වගේ නිවුස් ලැබුණ සැනින් අනිවාර්යෙන් ඔයාලට අරගෙන එනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා. මේ කරපු දෙයට මගේ වාහනේ සම්පූර්ණයෙන්ම ඉවරයි. බොහොමත්ම ස්තුතියි මේ වැඩේ කරපු ඔයාට. වාහනේ ගෙදර ඇවිල්ලා ගිනි තියපු ඔයාට බොහොම ස්තුතියි. තාමත් දුම යනවා. ගහලා තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අතරම ගොඩක් ස්තුතියි. පින් මේ කරපු දෙයට